ඉතින් අද හරිම ලස්සන දවසක්. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ මගේ ගෙදර. මේ තාම අපි අපේ ගෙදර හදන් යන ගමන්. ඔන්න ඉතින් මම උදේ පාන්දර නැගිටලා පටන් ගත්තා මිදුල අතු ගන්න. ඉතින් මේක මං කරන්නේ හරිම සතුටින්. ගෑල් ළමයෙක් විදිහට තමන්ට තියෙන්නේ පුංචි ඉඩකඩක් වුණත් ඒක හරිම ලස්සනට පිළිවෙලට තියාගන්න පුරුදු වෙන්න ඕන. ඉතින් ඔන්න මේ තියෙන්නේ මගේ කාමරේ. තාම ඉතින් අපේ ගෙදර අපි දෙන්න අලුතෙන් පදිංචි වුණාට හදාගෙන යන ගමන්. ඉතින් මට අස් කරන්න දෙන්නේ නැහැ මගේ පූණෝ. ඉතින් ඔන්න මම අස් කරන ගමන් ඉන්නකොට මට ඇවිල්ලා පුංචි කරදර කරන්න නම් එයා අමතක කරන්නේ නැහැ. ඉතින් ඔයාට තියෙන්නේ පුංචි කාමරයක් වුණත්, ඔයාට තියෙන්නේ පුංචි ඉඩකඩක් වුණත්, ඒ දේවල් හරි ලස්සනට පිළිවෙලට තියාගන්න ඔයාලට තියෙන දේවල් වලින් ප්‍රයෝජන අරගෙන ඉඩකඩ පුළුවන් විදිහට අහුරගෙන ලස්සනට ගෙවල් දොරවල් අස් කරගන්න ඕනේ. ඉතින් මට අද වැඩ තියෙන දවසක්. ඒ කියන්නේ අද මගේ ක්ලාස් එකේ පුංචි ළමයිට අද උගන්වන්න තියෙනවා. ඉතින් මම ඒ නිසා තමයි උදේ පාන්දර නැගිටලා මෙන්න මේ විදිහට මගේ කාමරේ අස් කරගත්තේ. ඉතින් මම කීවානේ මට තියෙන්නේ තව එක කාමරයක් හදාගෙන තියෙන්නේ කියලා. ඉතින් අපිට උයන්න එහෙමනම් ලොකු ඉඩකඩක් නැහැ. ඔයාලට මේ පේන්නේ මගේ මිදුලේ මම හිටවලා තියෙන ගස් වර්ග. ඉතින් බලන්නකෝ ලස්සනට මල් පිපිලා මේ වගේ පෝච්චි ටිකක් තියලා මේ වටරවුම මේ ඉනිවැට ඒ වගේ දෙයක් හදලා තියෙන්නේ සතුන්ගෙන් ඇතුළට වෙන හානිය හින්දා. ඉතින් මම අස්පස් කරලා ඉවර වෙලා ඔන්න මගේ රාජකාරි පටන් ගන්න කලින් අනිවාර්යෙන් බුදු පහන තියෙනවා. ඒක මගේ ජීවිතේට ලැබිච්ච හරිම ආශිර්වාදයක්. ඉතින් බලන්නකෝ උදේ පාන්දර හැමදේම අස් කරලා හරිම ප්‍රබෝධවත් විදිහට අපේ දවස පටන් ගන්න මේ වගේ බුදු පහන තියන්න ඕගොල්ලෝගේ ජීවිතේටත් පුරුදු කරන්නකෝ බලන්න. කොච්චර මානසික නිදහසක් ලැබෙනවද කියලා. එහෙනම් මේ බලන්නකෝ මේ ඉන්න මගේ චූටි පූණු පැටියා. අපිට කිසිම දෙයක් නෑ බෑ කියලා නෑනේ. ඉතින් මේක හරි ලස්සන සිද්ධියක්. මම අපේ විවාහයෙන් පස්සේ අපේ ගෙදරට පදිංචිට එනකොට අපිට වොෂ්රූම් එකක් තිබ්බේ නෑ. කාමරේ විතරයි තිබ්බේ. ඉතින් ගිය මාසේ තමයි මෙන්න මේ විදිහට මගේ අප්පච්චි, අයියලා අප්පච්චි ඒ හැමෝමත් එක්ක අපේ වොෂ්රූම් එක හදලා ඉවර කරගත්තේ. ඒකේ පින්තූර තමයි ඔයාලට දාලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ ඒකේ අත්උදව්කාරයා වුණෙත් ඉතින් මම තමයි. මට හරිම සතුටුයි මේක දකිද්දි. මේ විදිහට තමයි අද දවස මගේ ගත වෙන්නේ. ඔයාලට තියෙන දේවල් වලින් ජීවිතේ සතුටු වෙන්න පුරුදු වෙන්න. Motivation Life with Subha එක දිගටම රැඳිලා ඉන්න.